පුතේ මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා තමයි පුතේ සේනා සම්මත වික්‍රමබාහු. කවුද රත්තරන්? මට කියන්න. සේනා සම්මත වික්‍රමබාහු. ඇයි සර් මෙයාට සේනා සම්මත කියන්නේ? සේනාව විසින් සම්මත කළ පාලකයා. සේනාව විසින් සම්මත කළ පාලකයා සේනා සම්මත වික්‍රමබාහු. උඩරට රාජධානිය පුතේ ආරම්භක පාලකයා. එයාගෙන් පස්සේ පුතේ උඩරට රාජධානිය තුල පත් වෙන පුතේ පාලකේ අපි යාට කියනවා ජයවීර බණ්ඩාර. කවුද සර් රේ? ජයවීර බණ්ඩාර අයියා. ඔයාට මතකද 1521 කෝට්ටේ 6 වන විජයබාහුව මරලා දරුවෝ 3 දෙනා. කවුද? රයිගම් බණ්ඩාර, මායාදුන්නේ, 7 වෙනි ගුණකබාහු තාත්තාව මරලා රජකම ලබා ගන්න පුතේ සීතාවක කෝට්ටේ රයිගම කියලා. අන්නේ ඒ සිදුවීම මොකද්ද? විජයබා කොල්ලයට උදව් කරන උඩරට පාලකයා තමයි කවුද? ජයවීර බණ්ඩාර. කවුද? ජයවීර බණ්ඩාර. එහෙනම් ඕකත් විභාග ප්‍රශ්නයක් ඈ. හොඳට මතක තියාගන්න. 1521 ඇතු විජයබා කොල්ලේදී කුමාරවරුන්ට උදව් උපකාර කළ උඩරට පාලකයා කවුද? බණ්ඩාර අයියා. මොන බණ්ඩාරද? ජය නියත අයියා. කවුද? ජයවීර බණ්ඩාර. හරි. එයාගෙන් පස්සේ පුතේ උඩරට රාජධානියේ පාලකෙක් බවට පත් වෙනවා. එයාට අපි කියනවා කරලියද්දේ. යත් බණ්ඩාර කෙනෙක්. කවුද? කරලියද්දේ බණ්ඩාර. මෙයත් විශේෂයි. කරලියද්දේ බණ්ඩාර. කවුද සර් කරලියද්දේ බණ්ඩාර කියලා කියන්නේ? මෙයා පුතේ පෘතුගීසි හිතෛෂී පාලකයෙක්. හරිද? අර ලංකාවේ වැඩියෙන්ම භාවිතා වෙච්ච යූස් වෙච්ච කාන්තාව එහෙම කියන්න හොඳ නේද? අර රාජ්‍යත්වයේ උරුමකම හින්දා දුක් විඳපු කාන්තාව කවුද? කුසුමාසන දේවි. කුසුමාසන දේවිගේ තාත්තා කවුද? කරලියද්දේ බණ්ඩාර. කවුද? කුසුමාසන දේවිගේ තාත්තා කවුද? කරලියද්දේ බණ්ඩාර. මෙයා පුතේ පෘතුගීසින්ට හරි ගැති. හරිද? මෙයා පෘතුගීසින්ට හිනම ගැති. ඒකින්ද පුතේ මෙයාව නිරපා හරින්නට කටයුතු කරනවා එක්තරා ප්‍රභූවරයෙක් මෙයාගේ පාලනයෙන් අයින් කරන්නට සීතාවක පළවන රාජසිංහට. සීතාවක පළවන රාජසිංහ කිව්ව ගමන් මට මතක් වෙනවා ටිකිරි කුමාරයා. අන්න එයා තමයි ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයා මෙයාව පන්ලා දානවා කන්ද උඩරටින්. ඒ සඳහා පුතේ කන්ද උඩරට ප්‍රභූවරයෙක්ගේ උදව් ගන්නවා. අපි යාට කියනවා රත්තරන් පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර. කවුද? පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ උදව් ඇතුව පළවන රාජසිංහ මෙයාව මොකද කරන්නේ? මෙයාව රාජ්‍යත්වයෙන් නිරපා හරිනවා. මොකද කරන්නේ? රාජ්‍යත්වයෙන් නිරපා හරිනවා. මෙයා මොකද කරන්නේ? කුසුමාසන දේවි එයාගේ බෑන යමසිංහ බණ්ඩාරව අරගෙන මෙයා යනවා. අනේ අපි බේර ගන්න කියලා කාගාවට? පෘතුගීසින් ගාවට. හරිනේ? හරි. ඒක චුට්ටක් මතක තියාගන්න. හරි. මෙයාගෙන් පස්සේ පුතේ ටික කාලයක් පළවන රාජසිංහ උඩරට පාලනය කරනවා. හැබැයි පළවන රාජසිංහ උඩරට නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ පුතේ සීතාවක. සීතාවක ඉඳලා තමයි උඩරට පාලනය කරන්නේ. ඊට පස්සේ ටික දවසක් යනකොට පොඩි සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද දන්නවද? මෙයාව පන්වලා හරින්න පළවන රාජසිංහට උදව් කරේ කවුද? පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරනේ. තේරුණා නේද? ටික දවසක් ගියාට පස්සේ පුතේ පළවන රාජසිංහ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර පුතේ ඝාතනය කරනවා. බලන්නකො නේද? උදව්වක් කරාට පස්සේ කරපු බලු වැඩේ නේද? පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරව පළවන රාජසිංහ ඝාතනය කරනවා. ඝාතනය කරාට පස්සේ පුතේ තාත්තව ඝාතනය කරපු හින්දා බයට පුතේ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුතා වෙච්ච කුණප්පු බණ්ඩාර පෘතුගීසින් ගාවට පැනලා යනවා. තාත්තා මැරුවට පස්සේ පුතා කොහොමත් බය වෙනවනේ ළමයි. ඒකෙ හින්දා එයා මොකද ගන්නෙ? පෘතුගීසින් ගාවට යනවා. අන්න ඒ කියන කුණප්පු බණ්ඩාර පුතේ පළවන රාජසිංහට ගේම් එකක් දීලා පුතේ එයා උඩරට 4 වෙනි රජු වශයෙන් රාජාභිෂේක ලබනවා. එයාට අපි ලස්සන නමක් කියනවා. කවුද? පළවන විමලේ. කවුද පුතේ? පළවන විමල ධර්ම සූරිය රජු. කවුද? පළවන විමල ධර්ම සූරිය රජු. දැන් බලන්න එතනත් ඔය යම් කිසි දෙයක් ඉගෙන ගත්තානේ. මෙයාගේ තාත්තා කවුද? පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර. එයා පුතේ ප්‍රභූවරයෙක්. එයාව ඝාතනය කරන්නේ කවුද? පළවන රාජසිංහ. පළවන රාජසිංහ කියන්නේ කොහේ පාලකයෙක්ද? සීතාවක පාලකයෙක්. නේද?
එයා ඝාතනය කර හින්දා පළවන විමධර්ම සූරිය පුතේ යනවා කාගාවතද පුතුගීසින් ගාවට. පුතුගීසින් ගාව හැදිලා වැඩිලා ටික කාලයක් ඉන්නවා. හරිද? ඒකින්ද පුතේ කාලේ ආපු ගමන් මෙයා උඩරට ඇවිල්ලා පුතේ